හරි. අපි එහෙනම් පටන් ගමු. කට්ටිය ඉස්සරහට එකතු වෙයි. හරි. එතකොට ඔන්න අපි අද හાર્ට් එක ගැන කතා කරන්න යන්නේ. එතකොට කෝ බලන්න හાર્ට් ගෙනාපු අය. මං කිව්වා හાર્ට් එකක් පුළුවන් නම් ගේන්න කියලා. කෝ බලන්න හાર્ට් ගෙනල්ලා තියෙනවද? චනිදු නම් ගෙනල්ලා තියෙනවා. චනිදු නම් ගෙනල්ලා කියලා පේනවා. තව කවුද ගෙනාවේ? තව කවුද හાર્ට් ගෙනාවේ? හරි. අපි ඉස්සෙල්ලාම හાર્ට් එක කපන්න කලින් අපි ඉස්සෙල්ලාම හાર્ට් එකේ ආකෘතියක් කොහොමද තියෙන්නේ කියලා බලමු. ඒක බැලුවට පස්සේ තමයි අපිට ඇත්ත හાર્ට් එකක් කපපුවාම ඒකේ ව්‍යුහය පැහැදිලිව පේන්නේ. හරිද? එතකොට මෙන්න මේ විදිහට තමයි හાર્ට් එක තියෙන්නේ. එතකොට මිනිසාගේ හાર્ට් එක ගත්තත්, මිනිසාගේ හෘදය ගත්තත්, මිනිසාගේ හෘදයත් මේ හැඩය තමයි තියෙන්නේ. ටිකක් පොඩ්ඩක් අඹ ගෙඩියක් වගේ පොඩ්ඩක් වමට බර වෙන්න තමයි තියෙන්නේ මෙන්න මේ විදිහට. හරිද? එතකොට දැන් හાર્ට් එක කියලා කියන්නේ මොකක්ද? ඉස්සෙල්ලාම කියන්නේ හાર્ට් එක කියලා කියන්නේ මොකක්ද? හાર્ට් එක කියලා කියන්නේ අපේ රුධිර සංසරණ පද්ධතියේ තියෙන වැදගත්ම අවයවය. මේ හાર્ට් එකෙන් තමයි නැත්තම් හෘදයෙන් තමයි රුධිරය අපේ ශරීරයේ පුරාම රුධිරය පොම්ප කරන්නේ. නැත්තම් ශරීරයේ පුරාම රුධිරය බෙදා හරින්නේ මේ හાર્ට් එකෙන්. එතකොට මේ හાર્ට් එකට පුළුවන් අපේ ශරීරයේ තියෙන පිරිසිදු රුධිරය මොනවද අපිරිසිදු රුධිරය මොනවද ඒ දේවල් වෙන් කරලා අඳුරගෙන අපිරිසිදු රුධිරය පිරිසිදු කරලා මුළු ශරීරය පුරාම හොඳ රුධිරය අපේ ශරීරයේ පුරාවටම පොම්ප කරන්නේ මේ හાર્ට් එක මගින්. එතකොට හાર્ට් එකේ කාර්ය වෙන්නේ ඒක. තේරුණාද? හරි. එතකොට හાર્ට් එක ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් හાર્ට් එකක සයිස් එක වෙන්නේ දැන් මිනිසෙක්ගේ හાર્ට් එකක නම් මෙන්න මේ තරම් ප්‍රමාණයක් තමයි හાર્ට් එක සයිස් එක වෙන්නේ. ඒ කියන්නේ මිනිසාගේ අත මිටමොලව පුහාම එන්නේ ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය තමයි සාමාන්‍යයෙන් අපි කියන්නේ හાર્ට් එකේ ප්‍රමාණය එන්නේ කියලා. එතකොට ගවයෙකුගේ ගත්තොත් ඉතින් එයාගේ ශරීරයත් ප්‍රමාණයෙන් ලොකුයිනේ. මිනිසාට සාපේක්ෂව ප්‍රමාණයෙන් ලොකුයි නේද? එතකොට ගවයාගේ ගත්තොත් ඊට වඩා විශාලයි හાર્ට් එක නේද? එතකොට ශරීර ප්‍රමාණය අනුව අපේ හදවතේ ප්‍රමාණයත් විශාල වෙනවා. එතකොට දැන් මම කියවනේ ඔයාලට කුකුලගේ හાર્ට් එක ගේන්න කියලා. ඒකට ඔයාලට පේනවා ඇති කුකුලා කියන්නේ පොඩි සතෙක් නේ. මිනිසාට සාපේක්ෂව ගොඩක් පොඩි සතෙක්. එතකොට කුකුලාගේ හાર્ට් එක මොන සයිස්ද? පොඩි නේද? මෙන්න මේ වගේ පොඩි හાર્ට් එකක් තමයි තියෙන්නේ. එතකොට එයාගේ ශරීරයට ගැළපෙන විදිහට තමයි හાર્ට් එක හැදිලා තියෙන්නේ. එතකොට හાર્ට් එක ගත්තාම මේ හાર્ට් එකේ තියෙනවා කුටීර හතරක්. හරිද? එතකොට මිනිසාගේ හાર્ට් එක නැත්නම් ශීරපායින්ගේ. ශීරපායින් කියන්නේ කාටද? ශීරපායින් කියන්නේ කිරි බීලා වැඩෙන අපි වගේ අය ඉන්නේ මිනිස්සු, හරක්. ශීරපායින් සෑම සතෙක්ගෙම හાર્ට් එකේ කුටීර හතරක් තියෙනවා. කුටීර හතරක් තියෙනවා කියලා කියන්නේ කාමර. කාමර හතරක් තියෙනවා හાર્ට් එකේ. හරිද? එතකොට මෙන්න මේ විදිහට අපිට හાર્ට් එකක් අපේ ওই පොතේ තියෙන විදිහට අපිට හાર્ට් එක මෙහෙම කපපුවාම අර කාමර හතර පැහැදිලිව ඒ විදිහට උඩ දෙකයි යට දෙකයි ඒ විදිහට ඇත්තටම පේන්නේ නැහැ. උඩ දෙක ටිකක් තියෙන්නේ පිටිපස්සට වෙන්න. අපි ඉස්සරහින් හાર્ට් එක කපපුවාම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට යට කුටීර විතරයි. හරිද? එතකොට උඩ කුටීර තියෙන්නේ ටිකක් මේ නාලිකාවලට ටිකක් පිටිපස්සට වෙන්න තමයි උඩ කුටීර පිහිටලා තියෙන්නේ. එතකොට මේ විදිහට හાર્ට් එක කුටීර හතරක් තියෙනවා. එතකොට මේ තියෙන යටම තියෙන කුටීර දෙක. යට තියෙන කුටීර වලට අපි කියනවා කෝෂිකා කියලා. උඩ තියෙන කුටීර වලට අපි කියනවා කර්ණිකා කියලා. ඒ විදිහට කුටීර හතරක් තියෙනවා හાર્ට් එකේ. තේරුණාද? හරි. එතකොට මේකෙන් වෙන කාර්යයත් මම ඉක්මනට කියාගෙන යන්නම්කෝ. දැන් ඔන්න හાર્ට් එකේ කුටීර හතරයි. උඩ කුටීර තමයි කර්ණිකා, යට කුටීර තමයි කෝෂිකා. හරිද? එතකොට දැන් අපි මෙහෙම හිටගත්තොත් අපේ දකුණු අත පැත්තනේ මේක. මේක දකුණු අත පැත්ත. එතකොට මේ හાર્ට් එකේ සාමාන්‍යයෙන් හાર્ට් එකක් පොතේ තියෙන විදිහට
අපි මෙහෙම තියලා බැලුවොත් මේ විදිහටනේ තියෙන්නේ. එතකොට මේ බෝඩ් එකේ තියෙන විදිහටම තමයි තියෙන්නේ. එතකොට මේ පැත්ත තමයි හાર્ට් එකේ දකුණු පැත්ත වෙන්නේ. මේ පැත්ත තමයි හાર્ට් එකේ වම් පැත්ත වෙන්නේ. එතකොට මේ පැත්ත දකුණු පැත්ත, මේ පැත්ත වම් පැත්ත. එතකොට මෙතන උඩ තියෙන කුටීරය, එතකොට මෙතන උඩ තියෙන කුටීරයට අපි කියනවා දකුණු කර්ණිකාව. එතන යට තියෙන කුටීරයට අපි කියනවා දකුණු කෝෂිකාව. එතකොට මේ පැත්තේ උඩ තියෙන කුටීරයට අපි කියනවා වම් කර්ණිකාව, මේ පැත්තේ යට තියෙන කුටීරයට අපි කියනවා වම් කෝෂිකාව කියලා. හරිද? හරි. එතකොට මේකෙන් වෙන්නේ ඉස්සල්ලාම වෙන්නේ දැන් අපි මෙතන උඩ තියෙන කුටීරේ තියෙන්නේ. මොකක්ද මෙතන තියෙන්නේ? දකුණු කර්ණිකාව නේද? එතකොට දකුණු කර්ණිකාවට එනවා ශිරා දෙකක් ඔස්සේ එනවා අපේ දැන් අපේ ශරීරයේ තියෙන අපිරිසිදු රුධිරය කියලා කියන්නේ දැන් රුධිරය අපේ ශරීරයේ සෑම අවයවයක් කරාම ගමන් කරනවානේ. එතකොට හැම අවයවයක් කරාම ගමන් කරනකොට ඒ අවයව වල තියෙන දේවල් ඒ ඔක්කොම රුධිරයට මිශ්‍ර වෙනවානේ. මිශ්‍ර වුණාම මොකද වෙන්නේ? රුධිරයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා නේද? ඒක දේවල් මිශ්‍ර වෙලා රුධිරයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ඒ ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙච්ච රුධිරයට අපි කියනවා අපිරිසිදු රුධිරය කියලා. නැත්නම් ඔක්සිජන් අඩු රුධිරය. ඒවා මෙන්න මේ කුටීරයට එකතු වෙනවා. මොකේද? දකුණු කර්ණිකාවට. ශිරා දෙකක් ඔස්සේ. හරිද? ශිරා දෙකකින් තමයි එන්නේ. දැන් ඔයාලා දන්නවනේ අපේ රුධිර නාල වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ශිරා. අනිත් එක තමයි ධමනි. එතකොට ශිරා කියලා කියන්නේ හෘදයට රුධිරය ගෙන එන නාල. හෘදයට රුධිරය ගෙන එන නාල වලට තමයි ශිරා කියලා කියන්නේ. එතකොට ධමනි කියලා කියන්නේ මොනවද? ධමනි කියලා කියන්නේ හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යන නාල. හරිද? එතකොට ඒ විදිහට ඇවිල්ලා ඒක ශිරා දෙකක් ඔස්සේ දකුණු කර්ණිකාවට ඇවිල්ලා එතනින් පල්ලෙහා තියෙන දකුණු කෝෂිකාවට ගමන් කරනවා. හරිද? ඊට පස්සේ දකුණු කෝෂිකාවේ ඉඳලා පුප්පුෂීය මහා ධමනී කියලා එකක් තියෙනවා. ඒක හරහා යනවා පෙනහළු වලට. පෙනහළු වලට ගිහිල්ලා පෙනහළු වල ඔක්සිජන් සාන්ද්‍රණය වැඩිනේ. මොකද අපි හුස්ම ගන්න ඔක්සිජන් යන්නේ පෙනහළු වලටනේ. ඊට පස්සේ පුප්පුෂීය මහා ධමනී හරහා පෙනහළු වලට ගිහිල්ලා පෙනහළු වලදී රුධිරය පිරිසිදු වෙලා ආපහු මේ පැත්තට එනවා. දැන් එන්නේ වම් පැත්තට. වම් පැත්තේ තියෙන උඩු කුටීරයට එකතු වෙනවා. හරිද? වම් පැත්තේ තියෙන උඩු කුටීරය මොකද්ද? වම් කර්ණිකාව. වම් කර්ණිකාවට පිරිසිදු වෙලා පිරිසිදු රුධිරය ඇවිල්ලා ඊට පස්සේ වම් කර්ණිකාවේ ඉඳලා යනවා වම් කෝෂිකාවට. වම් කෝෂිකාවෙන් පටන් ගන්නවා සංස්ථානික මහා ධමනිය. ඊට පස්සේ සංස්ථානික මහා ධමනිය හරහා තමයි අර පිරිසිදු රුධිරය අපේ ශරීරයේ හැම අවයවයකටම අපේ ශරීරයේ පුරාම ගමන් කරවන්නේ. ඔන්න ওই ටික තමයි හෘදයෙන් වෙන්නේ. ඕක තමයි හෘදයෙන් වෙන ප්‍රධානම කාර්යය වෙන්නේ. හරිද? හරි. දැන් අපි බලමු හાર્ට් එකේ ව්‍යුහය. ඊට කලින් ඔයාලට කියන්න දෙයක් තියෙනවා. දැන් මම කියවනේ ශීරපායන්ගේ කුටීර 4ක් තියෙනවා කියලා. දැන් අපි ගවයෙකුගේ හෘදය කපපු එකක් පෙන්නනවා. හරිද? දැන් අද ගෙනල්ලා තියෙන්නේ අපි කුකුලෙකුගේ හෘදයනේ. ඒකට කුකුලා කියන්නේ කවුද? කුකුලා කියන්නේ පක්ෂියෙක් නේද? ඒකට පක්ෂීන්ගේ පොඩි වෙනසක් තියෙනවා. ඒ මොකක්ද දන්නවද? ශීරපායන්ගේ කුටීර 4ක් තිබ්බට පක්ෂීන්ගේ තියෙන්නේ කුටීර 3යි. හරිද? කුටීර 3ක් තමයි පැහැදිලිවම පේන්නේ. එතකොට දැන් හાર્ට් එක කපනකොට ඔයාලා හිතන්නේ කොහොම මේකේ 4ක් නැහැනේ කියලා. එතකොට යට කුටීරය එකක් විදිහට තමයි අපිට පේන්නේ. යට කුටීරය දෙකකට බෙදිලා නැහැ. හරිද? කුකුලගේ හෘදේ. හරිද? හරි. දැන් එහෙනම් අපි බලමු. කෝ බලන්න ඉස්සෙල්ලා මට පෙන්වන්න බලන්න ගෙනල්ලා තියන අය. මෙතිකත් ගෙනල්ලා චනිතු ගෙනල්ලා තියෙනවා. ගගනත් ගෙනල්ලාද? ගගනත් ගෙනල්ලා වගේ පේනවා. මම ගෙනාවේ නෑ ටීචර්. ගෙනාවේ නැද්ද? කවන්නේ.
හරි. එතකොට ඔන්න මේ විදිහට තමා හෘදය තියෙන්නේ. හෘදය මම හාට් 4ක්ම හොයාගත්තා. මට පැහැදිලිව බලන්න පුළුවන් නේ. හරි. හරි. ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා කුකුලගේ හාට් 4ක්. ඒ කියන්නේ කුකුල්ලෝ 4 දෙනෙක්ගේ. හරිද? කුකුල්ලෝ 4 දෙනෙක්ගේ හාට් 4ක් තියෙනවා. ඔයාලා බලන්න මේකේ ඉස්සෙල්ලාම පිටත හැඩය කොහොමද තියෙන්නේ කියලා. මේ බලන්න. එකක් අතට අරන් මම පෙන්නන්නම්. අර අපි පොත්වල දකින හැඩයමයි නේද? අපි පොත්වල දකින හැඩයම තමයි හාට් එකේ හැඩය. ටිකක් අඹ ගෙඩියක් වගේ වම් පැත්තට බර වෙච්ච හැඩයක් නේ තියෙන්නේ. හැමෝගෙම හාට් එක ඒ වගේ තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. හරිද? හරි. එතකොට පිටතින් අපිට බලන්න තියෙන්නේ හැඩයයි ඒත් එක්කම මේ තියෙන්නේ සුදු පාට කොටසක් තියෙනව නේද? ඒවට අපි කියන්නේ සම්බන්ධක පටක කියලා. හරිද? සම්බන්ධක පටක. ඒ වගෙන් තමයි හාට් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. හාට් එක අපේ ශරීරයට සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ සම්බන්ධක පටක හරහා. හරිද? හරි. ඔන්න ඊට පස්සේ මෙන්න මෙතන පේනවා ඇති ඔයාලට නාල දෙක. එකක් තිබ්බ පැහැදිලිවම පේන එකක් මම ඒක ඔයාලට පෙන්නන්නම්. හරි. මෙන්න මේ විදිහට තියෙන්නේ. කො බලන්න ඔයාලගේ හාටුත් මට පෙන්නන්න. හරි. මෙන්න මේ විදිහට තියෙනවා. හරි. මං හිතනවා දැන් ඔයාලත් බ්ලේඩ් එකක් එහෙම අරගෙන ඇවිල්ලා ඇති කියලා. මේ විදිහට බ්ලේඩ් එක අරගෙන පරිස්සමින්. හරිද? දැන් අපි හાર્ට් එකේ ඇතුළට බලන්න තමයි යන්නේ. පරිස්සමින් මෙන්න මේ යට කොටසින්. මෙන්න මේක තමයි ඕවැටුණා. මේක තමයි ඉස්සරහ කොටස. කොහොමද අපි ඒක හොයාගන්නේ? අර හાર્ට් එකට නාලයක් සම්බන්ධ වෙලා තියෙනව නේද? සමහර අයගේ නම් නාලේ කැපිලා ඇති. ඒ වුණාට අපිට නාලේ සිදුරු දෙක පේනවා. ඒ සිදුරු දෙක තියෙන පැත්තේ එන්න ඕනි පිටිපස්සට. හරිද? සිදුරු දෙක තියෙන පැත්තේ එන්න ඕනි පිටිපස්සට. එතකොට මේක තමයි ඉස්සරහා පෙනුම. හරිද? ඉස්සරහා පැත්ත තමයි මේ තියෙන්නේ. හරි. දැන් අපි මෙන්න මෙහෙම අරගෙන මේක කපන්නේ අපි කුටීර බලන්න පුළුවන් වෙන විදිහට කපනවා නම් අපි මෙහෙම තමයි කපන්න ඕනේ. පේනවද ඔයාලට? මෙන්න මෙතනින් අපි දැන් ඔයාලා මේ හાર્ට් ටික කාලත් ඇති ඕනි තරම් චිකන් කනකොට. හැබැයි ඔයාලා හිතන්නේ නැහනේ මෙන්න මේ වගේ ව්‍යුහයක් එකේ තියෙනවා කියලා. ඔන්න දැන් අපි දෙකට කැපුවා. දැන් මේක ඇරලා බලන්න. මේ ඔයාලට පේනවා ඇති කුටීරයක් තියෙනවා පැහැදිලිව. එක කුටීරයයි නේද තියෙන්නේ. මේ බලන්න. එක කුටීරයයි නේද තියෙන්නේ. ඇයි මම කිව්වේ පක්ෂීන්ගේ තියෙන්නේ කුටීර 3යි. පක්ෂීන්ගේ කුටීර 3ක් නිසා තමයි එයාලට එක කෝෂිකාවයි තියෙන්නේ. ඒක නිසා තමයි යට එක කුටීරයක් තියෙන්නේ. හරිද? දැන් මෙතන තව එකක් තියෙනවා මම කලින් කපපු එකක්. ඒකේ කුටීරය පැහැදිලිවම පේනවා මේ. ඒක ටිකක් ලොකු කුකුලෙක්ගේ. මේ බලන්න. පේනවද? කො බලන්න ඔයාලා කැපුවද? කො බලන්න. ඔය තියෙන්නේ. මෙතිකද? මෙතික ලස්සනට කපලා. පේනව නේද කුටීරය? චනිදුත් කපනවා. හරි.
කෝ නෙතුමුත් ගෙනාවද? නෑ චනි නෑ කවන්න. හරි මේ ටික ලස්සනට කපලා තියෙනවා. චනිදු තාම කපනවා. කපලා ඉවරලා පෙන්වන්න එහෙනම්. හරි. එතකොට මේ විදිහට අපිට එක කෝෂිකාවක් බලා ගන්න පුළුවන්. කො ඔය තියෙන්නේ. චනිදුත් ලස්සනට කපලා. පේනව නේද කුටීරය? යට තියෙන කුටීරය පේනව නේද? මේ ටික ආයෙත් පෙන්වන්න බලන්න යට තියෙන කුටීරය. හරි. ඔය තියෙන්නේ. ලස්සනට කපලා තියෙනවා. හරිද? ඔව්. ඕක තමයි යට තියෙන කුටීරය නැත්තම් යට තියෙන කෝෂිකාව. එතකොට ඔය කෝෂිකාව දැන් සාමාන්‍ය මිනිසාගේ හරි ගවයාගේ හරි හෘදය කැපුවොත් අපිට ওই වගේ කෝෂිකා දෙකක් තියෙනවා යට. හරිද? දැන් මෙයා පක්ෂියෙක් නිසා තමයි එක කෝෂිකාවක් තියෙන්නේ. තේරුණාද? මෙයා පක්ෂියෙක් හින්දා තමයි එක කෝෂිකාවක් අපිට පේන්න තියෙන්නේ. එක කුටීරයක් පැහැදිලිව පේන්න තියෙනවා නේද? හරි. එතකොට දැන් අපි කෝෂිකාවනේ බැලුවේ. කර්ණිකා ඇත්තටම ඉතාමත් කුඩායි. කර්ණිකා. මම බලන්නම් ඔයාලට කර්ණිකාව පෙන්වන්න. හරි. මෙන්න මේ විදිහට හෘදය ගත්තාම ලිස්සනවානේ. හරි. මේ විදිහට හෘදය ගත්තම මම තවත් අලුත් එකක් ගත්තේ. මේක කපලා නෑ. එතකොට මෙතන තමා කෝෂිකාව තියෙන්නේ. ඔයාලා බලන්න මේ සම්බන්ධක පටක තියෙන මං කිව්වාට සුදු පාටට තියෙනවා කියලා. ඒවට උඩින් තියෙනව නේද? තුනී කාමරයක් වගේ. ඒකේ නම් මේ මගේ එකේ නම් ලේ කැටියක් හිර වෙලා තියෙන්නේ. මේ බලන්න. ඔයාලට පේනවද දන්නේ මෙන්න මේක කර්ණිකාවක්. එක කර්ණිකාවක්. තේරුණාද? දැන් අපි හෘදය ගැන කතා කරනකොට කියනවානේ දැන් 9 වසරේ දරුවෝ නම් දන්නවා යාළට හෘදය පාඩම කරපු නිසා සාමාන්‍යයෙන් කෝෂිකාවල බිත්ති ගොඩාක් ඝනකම් කර්ණිකාවල බිත්ති වලට වඩා. කර්ණිකාවල බිත්ති ගොඩක් තුනී. හරිද? ඒකට හේතුවක් තියෙනවා. කෝෂිකාවලට ලොකු ප්‍රෙෂර් එකක් දරා ගන්න ඕනි. මොකද එයා අර සංස්ථානික මහා ධමනියටයි පුපුෂීය මහා ධමනියටයි රුධිරය පොම්ප කරන්න ඕනේ. ඒ පොම්ප කරන පීඩනය දරා ගන්න එයාට පීඩනය දරා ගන්න කෝෂිකාවලට ඝනකම් බිත්තියක් තියෙනවා. හැබැයි කර්ණිකාවලට තියෙන කෝෂිකාවලට සාපේක්ෂව ගොඩාක් තුනී බිත්තියක්. හරිද? එතකොට මේ උඩ තියෙනවා මෙයාගේ නම් ලේ කැටියක් හිර වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ කර්ණිකාවක්. මේ උඩ තියෙන්නේ ගොඩාක් තුනී බිත්තිය. ඒක නිසා අපිට ඒක කුටීරයක්ද කියලාවත් හොයාගන්න බෑ. මේ උඩ තියෙන්නේ කර්ණිකාවක්. තේරුණාද? මේ උඩ තියෙන්නේ කර්ණිකාවක්. කොට යට තියෙන්නේ කෝෂිකාව. පක්ෂියෙක් නිසා එක කෝෂිකාවයි තියෙන්නේ. හරිද? එතකොට බලමු දැන් මම ඉස්සෙල්ලා කපපු එක පෙන්නන්නම්. මේ බලන්න මේ කෝෂිකාවේ බිත්තිය කොච්චර ඝනකම්ද කියලා ඔයාලත් බලන්න ඔයාලගේ හાર્ට් එකේ. කෝෂිකාවේ බිත්තිය කොච්චර ඝනකම්ද නේ? ගොඩක් ඝනකම් නේ? අපි අර පොත්වල ඉගෙන ගන්නවා වගේම කෝෂිකාවේ බිත්තිය ගොඩක් ඝනකම් නේද? අර පීඩනය දරා ගන්න ඕනි නිසා. හරි. එතකොට මේ ඔයාලට මේ අටින් බලපුවාම පෙනෙයි මේ අපි කපපු එකෙන් බලන්න කපපු කොටසෙන් බලන්න අපිට අර කපාට හැම බලා ගන්න පුළුවන්. අර කර්ණිකාවේ ඉඳලා කෝෂිකාවට රුධිරය ගෙන එන විදිහ ගෙන එන්නේ කපාට හැම මේක නම් පැහැදිලිව නෑ. මොකද මේක ගොඩක් පොඩි හෘදයක්නේ. ඒක නිසා පැහැදිලිව නෑ. හැබැයි ඒ රුධිරය ගමන් කරන මාර්ගය බලා ගන්න පුළුවන් නේ. සිදුරක් වගේ මාර්ගය බලා ගන්න පුළුවන්. හරිද? ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. හරි. ඊළඟට අපි බලමු ඒකට මේක හොඳයි. දැන් මගේ දැන් 4ක් විතර තියෙනවානේ. එතකොට එක එක ඒවා පෙන්වන්න එක එක. හරි. 4ක් විතර තියෙනවා. 4ක් විතර තියෙනකොට එක එක ඒවා පෙන්වන්න එක එක. 4ක් විතර තියෙනකොට එක එක ඒවා පෙන්වන්න එක එක. 4ක් විතර තියෙනකොට එක එක ඒවා පෙන්වන්න එක එක. 4ක් විතර තියෙනකොට එක එක ඒවා පෙන්වන්න එක එක. 4ක් විතර තියෙනකොට එක එක ඒවා පෙන්වන්න එක එක. 4ක් විතර තියෙනකොට එක එක ඒවා පෙන්වන්න එක එක. 4ක් විතර තියෙනකොට එක එක ඒවා පෙන්වන්න එක එක. 4ක් විතර තියෙනකොට එක එක ඒවා පෙන්වන්න එක එක. 4ක් විතර තියෙනකොට එක එක ඒවා පෙන්වන්න එක එක. 4ක් විතර තියෙනකොට එක එක ඒවා පෙන්වන්න එක එක. 4ක් විතර තියෙනකොට එක එක ඒවා පෙන්වන්න එක එක. 4ක් විතර තියෙනකොට එක එක ඒවා පෙන්වන්න එක එක. 4ක් විතර තියෙනකොට එක එක ඒවා පෙන්වන්න එක එක. 4ක් විතර තියෙනකොට එක එක ඒවා පෙන්වන්න එක එක. 4ක් විතර තියෙනකොට එක එක ඒවා පෙන්වන්න එක එක. 4ක් විතර
හෘදේ පාවිච්චි කරන්න පුළුවන්. කොයි දැන් හොඳයින්ද? ඔයාලත් බලන්න මේ හරි. ඒකේ ගොඩාක් පැහැදිලි ඒක. මම අර වටේ තියෙන අර පටක ටික අයින් කරන්නේ ඔයාලට පැහැදිලිව පේන්න ඕනේ හින්දා. හරි. ඔන්න මේ හෘදයේ දැන් අපි බලන්න යන්නේ සංස්ථානික මහා ධමනියයි පුප්පුෂීය මහා ධමනියයි මොකක්ද කියලා. හරිද? එතකොට දැන් කුකුලාගේ නම් ඇත්තටම දැන් පක්ෂියෙක්ගේ නම් ඇත්තටම එයාගේ එක කෝෂිකාවක් තියෙන නිසා රුධිරය මොකද වෙන්නේ? රුධිරය ටිකක් මිශ්‍ර වෙනවා නේද? අර පිරිසිදු රුධිරය අපිරිසිදු රුධිරයයි මිශ්‍ර වෙනවා. හරිද? එතකොට මේක තමයි සංස්ථානික මහා ධමනිය. ඔයාලගේ එකේ තියෙනවද දන්නේ නැහැ. මෙතන නාල දෙකක් තියෙනවද බලන්න ඉස්සරලා. මේ බලන්න නාල. පේනවද? ඒක තමයි සංස්ථානික මහා ධමනිය. සංස්ථානික මහා ධමනිය. ඒක මොකේටද සම්බන්ධ වෙන්න ඕනි හරිනම්? මිනිසාගේ හෘදේ නම් ඒක සම්බන්ධ වෙන්න ඕනි වම් කෝෂිකාවට නේද? වම් කෝෂිකාවට තමයි සම්බන්ධ වෙන්න ඕනි. එතන එහා පැත්තේ තියෙනවා තව නාලයක්. ඒක තමයි පුප්පුෂීය මහා ධමනිය. එතකොට මේකේ නම් ටිකක් පැහැදිලිව පේනවා මේ පුප්පුෂීය මහා ධමනිය කොටස් දෙකකටත් බෙදෙනවා. ඇයි වම් දකුණු පෙනහළු වලට බෙදෙන්න ඕනිනේ. කොටස් දෙකකටත් බෙදෙනවා. මෙන්න මේක. මම මේක අල්ලලා පෙන්නන්නම් ඔයාලට පේනවද කියලා. හරි. දැන් පේනව නේද? සංස්ථානික මහා ධමනිය තියෙනවා අර වකුටු වෙලා වගේ තියෙන. ඒකට එහා පැත්තේ තියෙනවා පුප්පුෂීය මහා ධමනිය. පුප්පුෂීය මහා ධමනිය තියෙනවා ඒකට එහා පැත්තේ. හරිද? ඒ දෙකෙත් ඝනකම බලන්න සංස්ථානික මහා ධමනිය ඝනකම් පුප්පුෂීය මහා ධමනියට වඩා සංස්ථානික මහා ධමනිය ඝනකම් පුප්පුෂීය මහා ධමනියට වඩා. හරිද? හරි. ඔන්න ওই ටික තමයි ඉතින් අපිට මේ කුකුලගේ හાર્ට් එකේ නම් බලන්න වෙන්නේ. මොකද මේක ගොඩක් අර සියුම්නේ. ඒක නිසා අපිට අර කපාට එහෙම බලන්න ටිකක් අමාරුයි. මොකද ගොඩක් පොඩි වැඩි නිසා. හරිද? හරි. එතකොට මේ ඔයාලත් බලන්න ඔයාලගෙත් ඒ නාල දෙක තියෙනවද කියලා කෝ බලන්න මට නාල දෙක පෙන්වන්න තියෙනවා නම් පිටිපස්සේ සංස්ථානික මහා ධමනියයි පුප්පුෂීය මහා ධමනියයි තියෙනවද? සමහර විට ඒක කැපිලාද දන්නෙත් නෑ. අපි කඩෙන් ගද්දි ගොඩක් වෙලාවට කැපිලත් තියෙනවා. ඔය තියෙන්නේ ඔව්. ඔය චනිතුකක පැහැදිලිව පේනවා. ඔය තියෙන්නේ. මෙතික එකක් තියෙනවා නේද? ඔව්. නාල දෙකක් තියෙනවා නේද? එකයි වැඩම තියෙන්නේ. එකයි තියෙන්නේ. එහෙනම් සමහර විට අනිත් එක කැපෙන්නේ නැති. ගොඩක් වෙලාවට එකයි පේන්නේ අනිත් එක කඩෙන් ගද්දි කැපෙනවා. එයාලා දන්නේ නැතුව කපනවනේ. චනිතක තිබ්බනේ. චනිතක හරි. කමන්න. හරි. එතකොට අපිට ඔන්න ওই ටික තමයි ඉතින් කුකුලාගේ හෘදේ නම් බලා ගන්න වෙන්නේ. හරිද? දැන් ඇත්තටම මේ අපිට කපන්න පුළුවන් මට්ටම එකක් කපන්න එපයි නේද? දැන් හැමෝටම ඉතින් හරක් හાર્ට් එකක් ගේන්න බෑනේ. අනිත් එක ගොඩක් ගණන් ඒක. එතකොට කුකුලාගේ එක නම් ප්‍රශ්නයක් නෑ. ඒක හැමෝටම කරන්න පුළුවන් නිසා තමයි මම කුකුලාගේ හෘදයක් ගේන්න කිව්වේ. ඒ වුණාට ඒකෙනුත් අපිට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් නේද? කොහොමද කුටීරයක් තියෙන්නේ? කුටීරේ ඒ කියන්නේ කෝෂිකාවල ඝනකම කොහොමද? නේද? කර්ණිකාවල ඝනකම කොහොමද? එතකොට මේ නාලයක් කොහොමද තියෙන්නේ? ඒක අපිට බලා ගන්න පුළුවන්. අපි මේව කොච්චර කෑවත් ව්‍යුහය බලන්නේ නෑනේ. නේ? හරි. එතකොට මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට මේ ඔයාලා පිටතිනුත් බලන්න ඇත්තටම අර හෘදය අර අපි පොතේ ඉගෙන ගන්න හෘදයේ පෙනුමටම තියෙනවානේ. පොතේ ඉගෙන ගන්න හෘදයේ පෙනුමටම කුකුලාගේ හෘදයක් තියෙනවා.
හරි. හරි. එතකොට ඔය ටික තමයි අපිට බලන්න තියෙන්නේ. එතකොට හරි. එතකොට මේ මම ඔයාලට පෙන්නන්න මම ආයේ පොඩි හැඳින්වීමක් කරන්නම්. අර විදිහට කුටිය හතර තියෙනවා. අර විදිහට නාල ටික තියෙනවා. දැන් නම් ඔයාලට අර කලිනුත් අපි හෘදයේ පාඩමක් කරපු නිසා හැමෝටම මතක ඇති. හරිද? එතකොට අපි පින් කියලා කියන්නේ අපේ කපාට ටික. එතකොට දකුණු පැත්තේ තියෙනවා ත්‍රිතුණ්ඩ කපාටය. එතකොට දකුණු කර්ණිකාවයි දකුණු කෝෂිකාවයි අතර වම් පැත්තේ තියෙනවා ද්විතුණ්ඩ කපාටය. එතකොට ත්‍රිතුණ්ඩ කපාටය කියලා කියන්නේ තුණ්ඩ තුනක් තියෙනවානේ. තුණ්ඩ තුනකින් පාලනය වෙන එකක්. ද්විතුණ්ඩ කපාටය කියන්නේ තුණ්ඩ දෙකකින් පාලනය වෙන එකක්. හරිද? හරි. ඊළඟට අපි බලමු හાર્ට් බීට් එක. මේ බලන්න. හાર્ට් බීට් එක දැන් අපි කියන්නේ හાર્ට් අර බය වුණාම හાર્ට් බීට් එක වැඩි වුණා. එහෙම කියලා කියන්නේ. එතකොට ඇත්තටම අපි මොකක් හරි තිගැස්මක් බය වීමක් වෙනකොට මේ හાર્ට් බීට් එක වැඩි වෙනවා. අපි බලමු කොහොමද වැඩි වෙන්නේ කියලා. ඔන්න දැන් වැඩි. නේද? ඔන්න දැන් වැඩි. එතකොට අපි සාමාන්‍යයෙන් ඉන්නකොට හાર્ට් බීට් එක සාමාන්‍යයෙන් මිනිත්තුවකට 72ක් වගේ තමයි එන්නේ. මෙන්න මේ ප්‍රමාණය තමයි එන්නේ. සාමාන්‍ය හાર્ට් බීට් එක මිනිත්තුවකට 72ක් ප්‍රමාණය තමයි වෙන්නේ. ඊට වඩා වැඩි වුණොත් හાર્ට් බීට් එක වැඩි. ඊට වඩා ගොඩක් අඩු වුණොත් හાર્ට් බීට් එක අඩුයි. හරිද? එතකොට මේ විදිහට තමයි හાર્ට් බීට් එක සිද්ධ වෙන්නේ. එතකොට හાર્ට් බීට් එක කියලා කියන්නේ මේ හෘදයෙන් රුධිරය හුවමාරු වන අර ප්‍රෙෂර් කරන වෙලාව. මේ බලන්න. ඒ කියන්නේ මෙතනින් හෘදය එනකොට ආය හෘදය මේ සංස්ථානික මහා ධමනියට හා පුපුෂීය මහා ධමනියට යනකොට ඒ ඔක්කොගෙම එන තිගැස්ම තමයි හાર્ට් බීට් එක කියලා කියන්නේ. තේරුණාද? එතකොට හෘදයේ මොකක් හරි වෙනසක් හරි ලෙඩක් හරි මොනවා හරි තියෙනවා නම් හાર્ට් බීට් එකේ වෙනසක් සිද්ධ වෙනවා. හරි. හරි. එතකොට මේ විදිහට තමයි අපි හાર્ට් එක වහපුවාම හાર્ට් බීට් එක සිද්ධ වෙන්නේ. මේකේ තියෙන අපේ රුධිරය ගමන් කරන මාර්ගය මම අර කිව්වේ ඉස්සෙල්ලාම මේ පැත්තේ කර්ණිකාවට එනවා ඊට පස්සේ කෝෂිකාවට යනවා ඊට පස්සේ කෝෂිකාවෙන් යනවා පුප්පුෂීය මහා ධමනියට ඊට පස්සේ මේ දකුණු පැත්තට එනවා මේ දකුණු පැත්තට එනවා නෑ වම් පැත්තට එනවා දකුණු පැත්තේ ඉඳලා පුප්පුෂීය මහා ධමනියට ගිහලා අපෝ වම් පැත්තට එනවා වම් කර්ණිකාවට එනවා ඊට පස්සේ එතනින් එනවා වම් කෝෂිකාවට ඇවිල්ලා යනවා කොහෙටද? සංස්ථානික මහා ධමනියට ගිහිල්ලා ශරීරේ පුරාම හෘදය ගමන් කරනවා. ඒක තමයි හෘදයෙන් වෙන්නේ. හරිද? හරි. ඔන්න ওই ටික තමයි ඉතින් හෘදයෙන් වෙන්නේ. හරිද? හරි. එතකොට අපිට ඇත්තටම බලන්න පුළුවන් ඇත්ත හෘදයක මේ ඒ කොටස් ටික විතරයි. ඊළඟට අපි බලමු මේ ගවයන්ගේ හෘදය කොහොමද තියෙන්නේ කියලා අපි අර කලින් කරපු වීඩියෝ එක නැවත පෙන්නන්නම් ඔයාලට. ඇත්තටම අපි ඇත්ත හෘදයක් බලනවා කියලා මිනිස්සෙක්ගේ හෘදයක් කපන්නත් බෑ. වෙන සතෙක්ගේ හෘදයක් කපන්නත් බෑනේ. අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් එකක් තමයි කුකුලෙකුගේ හෘදය කියන්නේ. නේද? නැත්තම් අපි වෙන ලොකු සතෙක්ගේ හෘදයක් බැලුවොත් අපිට ඔయిత වඩා හොඳට කුටීර බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි ගවයාගේ හෘදයේ ව්‍යුහය බලලා අපි වර්ක්ෂොප් එක ඉවර කරමු අද. Trial. Trial.
trial, එතකොට මේ සුදු පාටට තියෙන සම්බන්ධක පටක trial, සම්බන්ධක පටක වලින් තමයි හෘදය සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පිටතින් පේන දේවල් තමයි මේක තමයි සංස්ථානික දමනිය. trial, එතකොට මේක තමයි පුප්පුෂීය දමනිය. ඔයාලට පැහැදිලිව පේනවා ඇති පුප්පුෂීය දමනියේ බිත්ති ඝනකම අඩුයි. සංස්ථානික දමනියේ බිත්ති වල ඝනකම හොඳටම වැඩි කියලා පේනවා. ඒකට හේතුව සංස්ථානික දමනියට ලොකු සංස්ථානික දමනියෙන් ලොකු පීඩනයකින් තමයි රුධිරය ගමන් කරන්නේ. මොකද දේහය පුරාම රුධිරය ගමන් කරන්න ඕන හින්දා පුප්පුෂීය දමනියේ බිත්තිවල ඝනකම ගොඩක් අඩුයි. ඒකට සංස්ථානික දමනියට සාපේක්ෂව ඔයාලට පේන්නේ මේ මෙතන පේන්නේ ඒක තමයි උත්තර මහා ශිරාවයි අදර මහා ශිරාවයි විවෘත වෙන තැන. ඊට කලින් අපි බලමු මේක මෙහෙම ගත්තහම හෘදයේ වම් පැත්ත මේක තමයි හෘදයේ දකුණු පැත්ත. එතකොට මේක තමයි වම් කෝෂිකාව මේක තමයි දකුණු කෝෂිකාව. එතකොට මෙතන තියෙන්නේ වම් කර්ණිකාව. එතකොට දකුණු කෝෂිකාව අපිට බලා ගන්න පුළුවන් මෙතන තියෙන්නේ දකුණු කර්ණිකාව. එතකොට දකුණු කර්ණිකාවට විවෘත වෙනවා උත්තර මහා ශිරාව සහ අදර මහා ශිරාව. ඒක විවෘත වෙන්නේ මෙන්න මෙතනින්. එතකොට අපි මේ හදවත කොටස් දෙකකට බෙදුවා. ඊට පස්සේ මේ පේන්නේ හදවතේ ඇතුළත. ඇතුළත ගත්තහම මේ පැත්තෙන් තියෙන්නේ දකුණු කෝෂිකාව. මේ පැත්තෙන් ඔයාලට පේන්නේ වම් කෝෂිකාව. එතකොට දකුණු කෝෂිකාවට විවෘත වෙනවා පුප්පුෂීය දමනිය. පුප්පුෂීය දමනිය විවෘත වෙන්නේ මේ මෙන්න මෙතනින්. එතන අපිට බලන්න පුළුවන් මේ පුප්පුෂීය දමනිය. පුප්පුෂීය දමනිය විවෘත වෙන්නේ මෙන්න මෙතනින්. පුප්පුෂීය දමනිය විවෘත වෙන තැනින් මම මෙහෙම ඇඟිල්ල දැම්මම ඔයාලට පේනවා ඇති මගේ ඇඟිල්ල පේනවා. එතකොට එතන තමයි පුප්පුෂීය දමනිය විවෘත වෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ වම් කෝෂිකාව. වම් කෝෂිකාවට විවෘත වෙන්නේ සංස්ථානික දමනිය. එතකොට සංස්ථානික දමනිය විවෘත වෙන්නේ මෙන්න මෙතනින්. සංස්ථානික දමනිය විවෘත වෙන්නේ මෙතනින්. ඒක නම් ඇඟිල්ල එළියට ගන්න බෑ. දකුණු කර්ණිකාවයි දකුණු කෝෂිකාවයි බෙදෙන තැන තියෙනවා ත්‍රිතුණ්ඩ කපාටය. ඒක තමයි මෙතන තියෙන්නේ. ත්‍රිතුණ්ඩ කපාටය ඇරෙන්නේ සහ වැසෙන්නේ මේ තියෙන හර්ට් රජු උපයෝගී කරගෙන. එතකොට මෙතන තියෙනවා වම් කෝෂිකාවයි වම් කර්ණිකාවයි වෙන් වෙන තැන. එතන තියෙන්නේ ද්විතුණ්ඩ කපාටය. ඔයාලට පේන්නේ ත්‍රිමානව හදපු හෘදයේ ඔයාලට පේන්නේ ත්‍රිමානව හදපු හෘදයේ chart එකක් සහ මේ තියෙන්නේ සත්‍ය හෘදයක්. එතකොට අපි ඒකත් එක්ක කම්පෙයාර් කරලා බැලුවොත් මේකේ තියෙනවා මේ තියෙන්නේ සංස්ථානික මහා ධමනිය. මේක තමයි සංස්ථානික මහා ධමනිය. එතකොට මේක තමා පුප්පුෂීය දමනිය. එතකොට මේකෙත් පේනවා පුප්පුෂීය දමනිය. එතකොට මේක තමා වම් කර්ණිකාව. මේක තමා වම් කර්ණිකාව. මේක තමා වම් කර්ණිකාව. chart එකෙත් පේනවා ඔයාලට මේක තමා වම් කර්ණිකාව. එතකොට වම් කර්ණිකාවට යටින් තියෙන්නේ වම් කෝෂිකාව. මේකෙත් වම් කෝෂිකාව මේක. එතකොට මේක තමා දකුණු කර්ණිකාව. අපිට ඒක පිටිපස්සෙන් තමා පැහැදිලිව බලන්න පුළුවන්. මේකෙත් මේක දකුණු කර්ණිකාව. එතකොට මේක දකුණු කෝෂිකාව. දැන් අපි හෘදයේ මූලිකවම කොටස් ටික අඳුරගත්තා. එතකොට අපි හැමෝම දන්නවනේ හෘදයෙන් වෙන්නේ ඔක්සිජන් රහිත රුධිරය ඇවිල්ලා ඒවා පෙනහළු වලට යවලා පෙනහළු වලින් එන ඔක්සිජන් සහිත රුධිරය අපේ ශරීරයේ පුරාම පොම්ප කරන එක තමයි හෘදයෙන් වෙන්නේ. එතකොට අපි බලමු ඒ කාර්යයන් හෘදයේ මොන කොටස් වලින්ද සිද්ධ වෙන්නේ කියලා. එතකොට ඔක්සිජන් රහිත රුධිරය හෘදයට එන්නේ දකුණු කර්ණිකාවට. එතකොට මේ ඔක්සිජන් රහිත රුධිරය හෘදයට එන්නේ දකුණු කර්ණිකාවට. දකුණු කර්ණිකාවට එන්නේ උත්තර මහා ශිරාවෙන් සහ අදර මහා ශිරාවෙන්. උත්තර මහා ශිරාව සහ අදර මහා ශිරාව හෘදයට විවෘත වෙන්නේ මෙන්න මේ නාලයෙන්. ඔයාලට පේනවා ඇති මේ chart එකනොත් උත්තර මහා ශිරාව සහ අදර මහා ශිරාව හෘදයේ දකුණු කර්ණිකාවට විවෘත වෙනවා පෙන්නලා දීලා තියෙනවා. ඊපස්සේ
ඔක්සිජන් රහිත රුධිරය දකුණු කෝෂිකාවට ඇවිල්ලා දකුණු කෝෂිකාවෙන් පුප්පුෂීය ධමනිය ඔස්සේ පෙනහළු වලට ගමන් කරනවා. එතකොට පුප්පුෂීය ධමනිය විවෘත වෙන්නේ දකුණු කෝෂිකාවට. මේක තමයි දකුණු කෝෂිකාව. එතකොට මේ පුප්පුෂීය ධමනිය මේ ඔයාලට මම ඉස්සෙල්ලා පෙන්නවුවේ මේ පුප්පුෂීය ධමනිය ඔස්සේ තමයි ඒක පෙනහළු වලට ගමන් කරන්නේ. ඊට පස්සේ පෙනහළු වලින් ඉඳලා පෙනහළු වලදී ඔක්සිජන් රහිත රුධිරය ඔක්සිජන් සහිත රුධිරය බවට පත් කරලා ඒක පුප්පුෂීය ශිරා ඔස්සේ හෘදයේ වම් කර්ණිකාවට විවෘත වෙනවා. එතකොට මේක තමයි හෘදයේ වම් කර්ණිකාව. මේකට තමයි පෙනහළු වල ඉඳලා එන ඔක්සිජන් සහිත රුධිරය පුප්පුෂීය ශිරා ඔස්සේ මේ වම් කර්ණිකාවට තමයි ගමන් කරන්නේ. ඊට පස්සේ වම් කර්ණිකාවේ ඉඳලා ඒ ඔක්සිජන් සහිත රුධිරය මේ වම් කෝෂිකාවට එනවා. ඊට පස්සේ මේ වම් කෝෂිකාවේ ඉඳලා මෙතන මම ඉස්සෙල්ලා පෙන්නපු සංස්ථානික ධමනියට සංස්ථානික ධමනිය ඔස්සේ මේ සංස්ථානික ධමනිය ඔස්සේ මුළු දේහය පුරාම ගමන් කරන එක තමයි සිද්ධ වෙන්නේ. මේ කෝෂිකාවල බිත්ති ගොඩාක් ඝනකම් කියලා ඔයාලට පේනවා ඇති. ඒකට හේතුව කෝෂිකාවලට ලොකු පීඩනයක් දෙන්න ඕනි සංස්ථානික මහා ධමනියටයි පුප්පුෂීය ධමනියටයි හෘදය පම්ප් කරන්න. ඒ වුණාට කර්ණිකාවල බිත්තිය ඉතාමත් තුනී කියලා ඔයාලට පේනවා ඇති. කර්ණිකා ඉතාමත් තුනී. වම් කර්ණිකාවෙන් පොඩි කොටසක් කැපුවා. එතකොට ඔයාලට පේනවා ඇති කර්ණිකාවල බිත්තිය ගොඩාක් තුනී කෝෂිකාවල බිත්තියට වඩා. කෝෂිකාවල බිත්තිය ගොඩාක් ඝනකම්. ඒකට හේතුව තමයි කෝෂිකාවලින් පුප්පුෂීය මහා ධමනියටයි සංස්ථානික මහා ධමනියටයි මේ රුධිරය පොම්ප් කරන්න දාල පීඩනයක් ඕනි. ඒ පීඩනය දරා ගන්න තමයි කෝෂිකාවල බිත්ති මේ වගේ ගොඩක් ඝනකම් වෙලා තියෙන්නේ. ඒ වුණාට කර්ණිකාවලින් කෝෂිකාවලට රුධිරය ගමන් කරන එක නෙවෙන්නේ. කර්ණිකාවලට ඇවිල්ලා කෝෂිකාවලට රුධිරය ගමන් කරන එක නෙවෙන්නේ. ඒ හින්දා මේ කර්ණිකාවල බිත්තිය ගොඩක් තුනීවට තමයි පිහිටලා තියෙන්නේ. හෘදය කියලා කියන්නේ ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක්. සත්වයක් ඉපදීමේ ඉඳලා මරණකම්ම හෘදේ ක්‍රියාකාරීව තියෙනවා. සාමාන්‍ය සත්වයාගෙන් සත්වයාට වෙනස් නමුත් මිනිසෙක්ගේ නම් මිනිත්තුවකට හෘද ස්පන්දන 72ක් පමණ සිද්ධ වෙනවා. ඒක සාමාන්‍යයෙන් එයා මහන්සි වෙන වෙලාවට මොකක් හරි ආවේගයක් ආපු වෙලාවකට තරහක් ආපු වෙලාවකට දුවනකොට ඒ වගේ වෙලාවලදී හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා. එතකොට එයා රිලැක්ස්ව ඉන්න වෙලාවට නිදා ගන්න වෙලාවට හාන්සි වෙලා ඉන්න වෙලාවට ඒ වගේ කාර්යයන් වල නිරත වෙද්දී සාමාන්‍ය හෘද ස්පන්දන වේගය අර කිව්වා වගේට වඩා අඩු වෙන්න පුළුවන්. හරි එහෙනම් අපි හෘදය ගැන ඉගෙන ගත්තා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. Trial. Trial. හරි. එතකොට ඔන්න ඔය ටික තමයි අපි හෘදය ගැන දැනගන්න ඕනේ. මොන හරි ප්‍රශ්න තියෙනවද ඔයාලට? grade 6 එක නෙවෙයි මේ. කවුද අහන්නේ? Trial. Trial. හෘදයේ සිදුරු කියලා කියන්නේ දැන් මෙතන තියනවා නේද? අපේ මේ වම් පැත්තයි දකුණු පැත්තයි වෙන් කරන බිත්තිය තියනවා නේද? මෙතන බිත්තියක් තියෙන්නේ. ඒ බිත්තියේ මොකක් හරි සිදුරක් හරි මොකක් හරි ඩැමේජ් එකක් වුණොත් මොකද වෙන්නේ? එතකොට අර අපිරිසිදු රුධිරයයි අපිරිසිදු රුධිරයයි මොකද වෙන්නේ? කලවම් වෙනවානේ නේද? දැන් අපි ඉස්සෙල්ලා බලමු පක්ෂියාගේ නම් එහෙම ඒ කියන්නේ එයාගේ ශරීරයම හැදිලා තියෙන්නේ ඒ විදිහට ක්‍රියා කරන්නනේ. ඒක නිසා ඒක ප්‍රශ්නයක් නෑ. එයාගේ ඒ හැදිලා තියෙන විදිහ අනුව රුධිර සංසරණය සිද්ධ වෙනවා ඇති. හැබැයි දැන් අපේ වගේ කෙනෙක්ගේ කියන්නේ
මිනිසා සාමාන්‍යයෙන් හැදලා තියෙන කුටීර හතරකටනේ. එතකොට කුටීර හතරක් තියෙනවා කියන්නේ trial, පිරිසිදු රුධිරය සහ අපිරිසිදු රුධිරය වෙන් වෙලා තියෙන්නේ. හරිද? වෙන් වෙලානේ තියෙන්නේ. එතකොට මේ පිරිසිදු රුධිරය අපිරිසිදු රුධිරය දෙක මිශ්‍ර වුණොත් මොකද වෙන්නේ? ඒතර ලොකු ගැටලුවක් ඇති වෙනවානේ. ඒක තමයි හෘදය සිදුරු trial, කියලා කියන්නේ මෙන්න මේ බිත්තිය. වම් සහ දකුණු කියන කොටස් දෙක වෙන් කරන මේ බිත්තිය මොකක් හරි ඩැමේජ් එකක් හරි සිදුරක් හරි එහෙම තිබ්බොත් ඒක ඇත්තටම භයානකයි නේ. අපි කියන එක ඇත්තටම හෘදයේ සිදුරක් කියන්නේ භයානක trial, දෙයක් නේ. ටීචර් ඔව්. ටීචර් ඔව් කියන්න. ටීචර් ඔව් කියන්න. මේ ඇහෙනවා. හැමෝටම තියෙන මොකද මොකද්ද? trial, මේ හැමෝටම තියෙන මොකද? අද පන්තියද? trial, ඔව් මේක හැමෝටම තියෙන එකක්. අපි හැමදාම සිකුරාදාට කරනවා වර්ක්ෂොප් එකක්. ඒක සිකුරාදාට ඒ කියන්නේ ප්‍රැක්ටිකල් එකක් තමයි අපි කරන්නේ ඔයාලට බඩු ගේන්න කියලා. එහෙම ප්‍රැක්ටිකල් එකක් කරන්නේ trial, අපි ගෲප් වලට දානවා කලින් මොනවද ඔයාලා ගේන්න ඕනේ අපි කරන්නේ මොකක්ද කියලා. එතකොට ඒක ඇත්තටම ඔයාලට නොමිලේ trial, සහභාගී වෙන්න පුළුවන් එකක්. මේක 6 ඔයා 6 වසරද? ඔව් ටීචර් 6 වසරේ පන්තිය නෙවෙයි මේක හැමෝටම තියෙන එකක්. 6 ඉඳලා 11 වෙනකන් හැමෝටම trial, ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. 6 වසරේ පන්තියේ තියෙන්නේ අපේ බදාදා. හරිද? බදාදා හවස 5ට තමයි 6 trial, වසරේ පන්තියේ තියෙන්නේ. මේකටත් ඔයාලට එන්න පුළුවන් හැමදාම. මේක නොමිලේ තියෙන්නේ. තේරුණාද? මැඩම් තුලි ආ trial, මුතුලිද? මුතුලිද trial, මගෙන් ප්‍රශ්නය ඔව් අහුවේ? ටීචර් ඔව් ටීචර් මට කටහඬ බැරි වුණා මං හිතුවා අලුත් දරුවෙක් කියලා. නෑ අර මේ chat එකට දාලා තියෙනවනේ කවුද දෙස්සදි trial, දොහන්සා. හරියනේ පන්නම කිව්වා. එයාත් අහලා තියෙනවා grade 6 trial, කියලා. ඒකයි. මං හිතුවේ එයා කියලා. හරි. හරි. trial, එතකොට අපි ලබන සතියේ වර්ක්ෂොප් එකේ කරනවා ජලය ගැන. එතකොට ඔයාලා අපි ගෲප් එකකට දාන්නම් ඔයාලා මොනවද අරන් එන්න ඕන කියලා. එතකොට අයිස් කැට ටිකකුයි උණු වතුර ටිකකුයි trial, මොනවා හරි රත් කරන්න මොකක් හරි ඉටිපන්දමක් හරි මොකක් හරි ඒ වගේ එකකුයි අරගෙන එන්න අපි හරියටම දාන්නම් මොනවද ඔයාලා ගේන්න ඕන කියලා ගෲප් වලට දාන්නම්. හරිද? තේරුණාද? trial, හරි. එහෙනම් අපි ලබන සතියේ වර්ක්ෂොප් එකෙන් හම්බ වෙමු. පන්ති වල ඉන්න දරුවෝ පන්ති වලින් හම්බ වෙමු. එතකොට trial, දැන් සමහර අයට ප්‍රශ්නයක් ඇතිනේ. එතකොට අපේ 6 වසර තියෙන්නේ බදාදා හවස 5ට. එතකොට 7 වසර තියෙන්නේ සඳුදා හවස 5ට. 8 වසර තියෙන්නේ අඟහරුවාදා හවස trial, 6:00ට. 9 වසර තියෙන්නේ සඳුදා හවස 6:00ට. trial, 11 වසර තියෙන්නේ බදාදා හවස 6:00ට. ඔන්න ඔය විදිහට තමයි අපි පන්ති තියෙන්නේ. ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් ගෲප් එකලත් මැසේජ් දාලා ගැටලු निराකරණය කරගන්න පුළුවන්. හරි. trial, අපි ලබන සතියේ වර්ක්ෂොප් එකෙන් හම්බෙමු. හැමෝටම බුදු සරණයි. පුතු සරණයි ටීචර් බුදු සරණයි. trial, බුදු සරණයි. ටන් 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 මොකද්ද? trial, බුදු සරණයි මැඩම් හරි බුදු සරණයි. trial,